එකේ මොකද වෙන්නේ කට්ටිය ඈ සතියකට පස්සේ තාත් පට්ටමාද වීඩියෝ එකක් කරන් ආවා. අපි වැඩි කතා ගන්න ඕනේ නැහැ, කයිය ගහන්න ඕනේ නැහැ. අපි මේ වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. එහෙනම් කට්ටියම වීඩියෝ එක දෙන්න. කෝල් එකක්වත් දාන්න නැතුව පොරෙන් මේ යාළුවා ගෙදර යද්දි යාළුවා අර මොකද ගන්නේ දැන් හොඳ රංගන හැකියාවක් තියෙනවා හොඳ නැටුවා සාමාන්‍යයෙන් ඉතින් හිනා ගියා දැන් ලොකුවට මන් නැහැ සාමාන්‍යයෙන් හොඳයි ඉතින් ඉතින් මෙහෙම නටන යාළුවොත් ඉන්නවා ඉතින් ඈ ගෙවල් වල අපිටත් ඉතින් ඉන්න හැම යාළුවෝ හොඳයි ක්‍රීම් එක එක්ස්පයර් වෙන්න තව දවස් දෙකයි තියෙන්නේ ඉතින් එහෙමයි කියලා ඉතින් මේ මුළු ක්‍රීම් එකම මූණේ කටේ හැමදැනම ඔබ උලාගෙන කුණ උනාට පස්සේ ස්පිතාල ගන්න ලගින්නත් වෙන්නේ උඹලම තමයි. හරි ඉතින් බලමු මේක මොකද වෙලා තියෙන්නේ මේක කොහෙ කොහෙ තව ගාන් ඉන්නවද දන්නේ දැන් නම් මූණ විතරයි ගාන් ඉන්නේ. හරි දැන් බලමු කොහෙ කොහෙ ගාන් ඉන්නවද කියලා. හලෝ ඒ ආපේ කා නිකන් අර මිනි වලකින් නැගිටලා එකපාරම හොල්මනක් ආවා වගේ නෑ ගෙදර මේ උන්ගේ උල්ලලා තියෙන්නේ. හොඳයි ඉතින්. එහෙම දා ඉන්න ඕනේ ඉතින් අපරාධෙ නැත්තන් නේද ඔය බෝතලෙම ඉතින් තියෙන ක්‍රීම් ටික නැත්ත අපරාධෙ විහික්කන්න ආ බොරුනේ නෑ ඒක හොඳයි සුපිරි අර තාත්තද කොහෙද මන් දන්නේ අර කන්නඩි දෙයක් දාගෙන ඉතින් තාත්තා වෙන්න ඇති පොරට නම් කිසිම කැමැත්තක් තිබුණේ නෑ ඒකට මලමල්ල හිටිය ඩයල් එක අර අපි වෙන වීඩියෝ එකකට අම්මෝ ඒක ජයරත්නගේ ඇවිදින සෙට් එක කියන්නේ මේ ස්පිරිතාලක වගේ මොකක් කර සීන් එකක් තියෙන බලමු. කියන්නේ මේ ස්පිරිතාල වල දොස්තරලා නර්ස්ලා පටන් ගත්තා දැන් ඇවිදින්න. ඈ බල්ලෝ ඇවිද්දා, පූසු ඇවිද්දා, අලි ඇවිද්දා. දැන් ඊගාට මුණුත් ඇවිදින්න පටන් ගත්තා. මේ ඉතින් අර ලෙඩ්ඩු මරන අපරොත් බලමු මොකද වෙන්නේ. පාතාල තාල වුර රාග තාල උදේ හව කන්නේ සිංහල බතාල නමේ ගන්නේ ඇරියස් උනොත් සිරිපාල ෂොට් එක දුන්නම ඔයාට මල් මාල බොත්තම ගලවල යන්නේ මහ පාරේ අර මැද බුදියාගෙන යන එකාගේ නම් අය කොම්දේ ගන්න දෙයක් නැතුව ඇති කීයක් හිටන් ඉන්නවද කියලා බලමු කීයක් ඒකගේ උඩ හිටන් ඉන්නවද කියලා බලමු මුලින්ම පාතාල තාල වුර රාග තාල උදේ හව කන්නේ සිංහල බතාල එකයි ගන්නේ ඇරියස් උනොත් සිරිපාල නම ඔයාට මල් මාල බොත්තම ගලවල දැන් මේ එකාගේ 50 ගාන බැලුවා කිලෝ 150 කරෝ ගැඟුල් කොහොමද බිම බෙලෙල්ලා බිම නෙමෙයි අර ටොලියේ පෙරලිලා කිලෝ 150කුත් කරේ තියන මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඌ තටමන්නේ ඇඹෙන්නේ නැතුව ඉන්නකම කොච්චර ලොකුද අගේ ගන්න ඕන වීඩියෝ එක ඔබට ඇහෙන්නේ මොකද්ද බම් කියලා තියෙනවා අපි බලමු අපිට ඇහෙන එක මොකක්ද වුණත් අපිට වැඩක් නැහැ මොකද්ද මේකේ තියෙන්නේ කියලා වැස්සදාට වත්ත පහල බෙට්ට මෑරුණා මොකක්ද යකෝ ඒ කිව්වේ ඒ සින්දුවේ එහෙම කෑල්ලකුත් තියෙනවා ඈ ඒක එහෙම එක්කුත් තියෙනවා නෑ ඉතින් අපි ආය පාරක් අහලා බලමු ඒක එහෙම දෙයක් තමයි කියන්නේ මේ මුන් කියන්නේ මේක පාඩ පුස්පනාරි පොට්ටු බීදුනා ඇත්තකට ගෙට්ටු රෝසි කිට්ටු මවුනා අත්තයට ඇස්ස වේමි බෙට්ටු දෙමුනා ඔත්තේනාට වැස්ස නෝටි මොට්ටු කෑමුනා වැස්සදාට වත්ත පහල බෙට්ට බෑගු කෙල්ලොන්ට විතරක් තියෙන කුරුළු හැකියාව බලමු මොකද්ද හැකියාව කියලා ඉරිසිය එකක් කරන කියලා තමයි ඉතින් කෙල්ලොන්ට තියෙන ලොකම හැකියාව අපි ඉතින් බලමු අඩාඩා ඉන්නේ
දැක්කනේ තියෙන කුපාටි බලුකම් ඈ අඬා හිටියා අර කොහොම හරි උඩට යන්නේ මේකට යන්න එපා මේකට කෙලවියම් මේකට කෙලවියම් වගේ හිටියා කොහොම හරි ඉතින් අරුගේ ටයිම් එක ඉවරනා සින්දු කියා ගන්න නෑ ඌට වැඩි ගියේ නෑ පොත් අරගෙන hina වුණා එකපාර දැක්ක පව් ඉතින් එහෙම කරන්න එපා මොනවා වුණත් ජය පරාජය සතුටි සමරන්න හොඳයි ඉතින් යාළුවෝ සේරම කසාද වැඳලා මම විතරක් ඉතුරුනා අජෝ එහෙම වෙන්නත් පුළුවන් ඈ හරි දැන් බලමු තාම ඒව ගැන කතා කරන්න ඕනේ තාම පොඩක් තව කල් තියෙනවා ඒව ගැන හිතන්න අපි මේ මීම් එක ගැන විතරක් කතා කරමු ඉතින් එතකොට අර පැත්තකින් නටන ළමයා කාගේ ඈ රතු පාට ටී-ෂර්ට් එකක් ගැන නටන ළමයා කාගේ කසාද බඳින්න නැතුව ළමයෙක් කොහෙන්ද ඈ කොල් එහෙම වෙන්නත් පුළුවන් ඉතින් කසාද බඳලා නැහැ හැබැයි ළමයි ඉන්නේ ඒ වින්න ගොඩක් කට්ටිය ඉන්න කමන්නේ තුනක් ඉන්න අයකෝ අර පොරගෙන මේ යාළුවෝ කියලා මම යාළුවෝ කියලා ඒක මම බැලුවේ ඒ වෙන්න විදියක් නැහැ කියලා ඒ ඉතින් කොහොමද ඉතින් අපි දවසක යාළුවෝගේ ළමයි එක්ක නටන අඩේ අර ඊළඟ වීඩියෝ එකට යන්න ඇතියන්තම් මේකත් හොයාගත්තා කියලා දැන් හොයාගත්තා මොකක් හරි චිත්‍රපටයක් කියලා මට මීට කලින් මෙහෙම වගේ සීන් එකක් අහුවෙලා නැහැ බලමු මොකද කියන්නේ Apachaye apatite thena apatia apatite thetu apatito apatiku හරිනේ අකෝ මේ අර ගෑණියක් පැද්දි නටනට කියමු සින්දුව නේද ඒ කියන්නේ ඒක මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ නේද ඉතින් ඒක anantapat ජපාන් මට තේරෙන්නේ ජපාන් හරි මොනවා හරි මන් දන්නේ නැහැ සුදු පාට ගෑණියක් තමයි අර පද්ද කිව්වේ හැබැයි ඉතින් ඒකයි මේක අතර සම්බන්ධ එක්කෝ ඒක මුලින් කිව්වද නැත්නම් මේක මුලින් කියලා මොලේ කුරුවල් වෙනවා මේ දන්නේ එකක් ඉන්නවනම් මට විස්තරේ පොඩ්ඩක් මේ කමෙන්ට් එකක් දාගෙන හරි ඉතින් වැඩි කතාවක් මේකට කියන්නත් නැහැ කරන්නත් නැහැ අපි වෙන එකකට යයි ඉතින් කොහොම හරි ඒකත් හොයාගෙන කියන්නේ මේකෙන් වෙන්න ඇති ඒ සින්දුව අරගෙන කියන්න හිතා ගන්න බෑ බං මේ මොහොත වෙන විටත් විභාග දෙමාවර්ත මේ කියන අද රෑ එනවලු නේද රෑ එනවලු බැගිත් අරගෙන හැමෝම හෙට එළි වෙනකොට ඇස්තලා ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න DJ Savadu. දෙන්න ජම්බු වගේ සීන් එකක් ඉන්නේ කොහොමද ජම්බු හම්බෙයි අපෙන් නම් තව ටික දවසක් තියෙනවා කමන්නේ ඉතින් ඊළඟට දැන් හම්බෙන කට්ටියන මුලින්ම ජම්බු හම්බෙච්ච ඉතින් අපිටත් පස්සේ ජම්බු හම්බෙයි ඉතින් මේ වෙන විට තත්ත්වය භයානකයි නේද ඔයාලා ගෙවල් ලොකු අම්මලා නැන්දලා පුංචිලා කතා කරනවා නේද කෝල්ලක් කරන් අහනවා නේද ජුයි ඔබ පාස්ද උඩා ගෙදර කෙල්ලට නම් ඒ 3යි උඹ පේල් නේද ඒ වගේ ආයි උඹලා හදා ගන්න එපා කියන්නේ මේ ඔකට බෑවන් මිනිහෙකුට එහෙම කරන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා ඒ වුණාට මේ ෆේල් වුණා කියලා ඉතින් එහෙම ඕනේ නැහැ මොකක් හරි කෝස් එකක් කරලා රටකට මන්නවයි ප්‍රශ්නේ ඉතරයි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ හරි ඉතින් මේකට ගොඩක් වෙලා ගියා අපි ඊළඟට හිතන්නට යමක් තමයි කිව්වා අපිලගේ සාදු මේ
2048 ජනාධිපතිතුමා මේ ඉන්නේ. අනිවාර්යෙන් මේ හැමෝම මේ අපි ළඟ සාදු ඡන්ද දෙන්න. කොහොමත් රටට වැඩදායි යුග පුරුෂයෙක් තමයි මේ ඉන්නේ. හරිද? තරහින් කියලා තියෙන නැත්නම් බලමු මොකද තරහින් ඇති ඇත්තට මොකක් හරි අවලම් බලු දීස පජාත දෙයක් අහන්න ඇති අපේ හාමුදුරුවන්ගේ. අර බලමු හාමුදුරුවෝ මොකද කියලා තියෙන්නේ කියලා. චන්ද 10ක් 15ක් වගේ. අපිට එහෙම ඉතුරු වෙන්නේ නැහැ. එහෙම හිතන්න එපා. මහත්තයා මේ අනම්මන කතා කරන්න එපා. ඔබතුමා මාර බඩුවක් නේ. ජනතාව ඡන්ද දෙන්න. ඔබතුමා ඡන්ද දෙන්න. අනේ කෑන. අන්තිමට මාත්‍යා මේ බලු කතා කියන්න එපා. ඡන්ද 10ක් 15ක් ගන්නවා කියලා එහෙම කියන්න එපා. අපේ ඡන්ද දෙනවද? එහෙම කියන්නේ. මිනිස්සු ඡන්ද දෙනවා හාමුදුරුවෝ. තමද එහෙම බලු කතා කියන්න එපා. ඇත්ත සාධාරණයි මල පයින් එක. එහෙම කරන්න එපා. මේ මාධ්‍ය ඉස්සරහා එහෙම කරනවා හාමුදුරුවෝ. පිසු අර හාමුදුරුවෝ ආයේ තාතල් ඇදෙන්න කරලියට එන ගමන් ඉන්නේ අපි හොඳයි කෝටියක් දෙන්නම් දුව ඇතැල්ලා දාපන් කියලා මගේ කෙල්ලගේ තාත්තා කිව්වම මම කෝටියක් හරි වැඩේක අයියෝ කෝටියක් දෙනවා නම් කෙල්ල අතල්ලා දාන්න වගේ සීන් එක මූවින්නේ මම නෙමෙයි මූ හරිද හරිද අපි බලමු හැබැයි ඉතින් කෝටියක් දෙනවා නම් වටිනවනේ හොඳයි නිතුරේ මගේ නිර්මල් කීලේ සුරකින් කරු වැඩි ෆිට ඉවරයි මේ ගහ ගන්න මරා ගන්න ඕනේ හරි අර කෝටියක් දෙන්න දාන්න ඊස් කේස් එකක් යාළුවා එමයි සෙට් වුණා. හැබැයි මායි මගේ යාළුවා නෙමෙයි. මේ මෙතන ඉන්නේ යාළුවෝ දෙන්නේ නැහැ. හරිද? අපි බොන්නේ නැහැ. දසුන් ඔයා මේක බලනවා නම් ඔයා කියන්නේ නැන්න. අපි නෑ වුවට මේ ලව් දෙන්න තමයි මෙතන මෙහෙම දෙයක් වෙන්නේ. හරිද? අපි බලමු මුන් දෙන මොකද කාන්නේ කියලා. මල්ලි වාදුයන්කෝ. මල්ලි දුර්වලයි මල්ලි හොඳට කන්න. ඔක්කොම බීපන්. පින්වන්ත සහෝදරෝ මොකද වාදනාවට සහෝදරෝ ඔයයි ඉතින් මට දැන් මොකද කරන්න කියන්නේ මගේ වාසනාවට සහෝදර මම හමු ඈ දෙමුණ මොකද කරන්න කියන්නේ සහෝදර කරන්න කියන්නේ බල්ලෝ බීවන කෑවන පාඩුව එක්ක බුදිය ගනි නැත්තම් ගෙදර ඵලයක් ඈ තවත් මගුල දාන්න ඈ මම මොකද කරන්න ඕනේ කියලා අහන්නේ දෙන්නේ දුබයන් බල්ලා අම්මට සිද මහත්මයා අම්මට සිද අපේ මේ ඉන්නවා ඩයල් එක කවුද මේ අපේ ආතල් සීයා ආතල් සීයා සෑහෙන දවසකින් හම්බුණා මොකද මාධ්‍ය සාකච්ඡාවක් කරද්දී ආදිසි ඈ කිරියම්මවත් පැනලා කියලා මෑන් එහෙම දෙයක් නෙමෙයි නේ හරි ඒ වට වැඩක් නැහැ එයාත් බලමු සීයා මොකද වෙලා තියෙන්නේ කියලා මහත්මයානි මට ඡන්දය දෙන්න මාව YouTube එකට පත් කරන්න මම ඔබතුමාලට ආතල් දෙනවා ඔබතුමාලගේ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා මම කිසි කරනවා ඔබතුමාලගේ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා කුචු කාව ඒ කියන්නේ හිනායන් හරි හරි ආකල් වාට ඡන්ද දෙයි හරිද අංගලනේ සෝරි සී මේ වාට ඡන්ද දෙයි පුළුවන් වුණොත් අපිත් දෙන්න මොකද නේ හැරමිටියද වගේ ලකුණු කොහෙන් දිල්ලන්නේ හරි හරි වාට ඡන්ද දෙනවා අපි පත් කරනවා අනිවාර්යයෙන් වීඩියෝ එකක් දෙනවා අපිව සකල බයිට් කරන්න මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට සලකන අම්මට සලකන ඕක ප්‍රශ්නේ ඉතින් මට කියන්න තියෙන්නේ ඊයවස් සසරක බයිට් කරලා ඉතින් ගන්ධයා channel එක සසරක බයිට් කරන්න කියලා තමයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකට ගියා මොකක්ද ඇඳුමක සීන් එකක් තියන්නේ බලමු මොකක් හෙළුවෙන් ඉන්න එකක් නෑ නෙමෙයි කියලා හිතනවා නෑ බලමු කවුද මේ ඈ මුන් කවුද බම් මේ සාරි කප්පේ වගේ අප්පට සිරි වෙන මොනවද වන්නේ ෆැෂන් නේ බම් මෙව්වා ඈ කොහෙන්ද ගත්තා තිලක වර්ධනගේ යකෝ මොනවද මේ ලැජ්ජ
ලැජ්ජ නැති වැඩ මොනවද යකෝ ඇඳුමක් කරන් හරියට ඇඳපන් ඈ මේක නිකන් බලපංකෝ සාරිකප්පියෙක් වගේ තුපි තුන් දෙනා බලමු මොකද කියන්නේ කන්නේ සිංහල බතාල නමේ ගන්නේ ඇරියස් උනොත් සිරිපාල ෂොට් එක දුන්නම ඔයාට මල් මාල පාතා නේ මම බලලා අපිට පුතේත් එක්ක hina යනවනේ පුතේ ඇයි මෙහෙම නවනින් ගිරා වැඩ කරන්නේ ඈ අර පුතේයි හරි වඩ ඉතින් කියන්න දෙයක් නැහැ මේ අර පොඩි කාලේ ත්‍රිපෝස කාපු නැති එකේ ප්‍රතිඵලය තමයි මුන් ත්‍රිපෝස කාලා නැහැ මට ත්‍රිපෝස කාලා වැඩි වෙලා තියෙනවා දැන් මේ උඹට වැඩි කියන්න දේවලු නෑ අපි වෙන වීඩියෝ එකකට යමු බයි boys and girls මට කියන්න දෙන්නේ මෙච්චරයි වීඩියෝ එක සුපිරි නම් like කරන්න comment කරන්න subscribe කරන්න යාළුවන්ටත් පේන share කරන්න එනදී අපි පට්ටමද වීඩියෝ එකකින් ලබන සතියේ සෙට්ටමු එහෙනම් කට්ටියටම bye bye මයනා bye bye